අපි බුද්ධ ශාසන අමාත්‍යාංශේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනේ මේ රටේ. 7-5කට වැඩකට නැති යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන සර්වාගමික පූට්ටුවක් ඔළුවේ පලන්දගෙන ඉන්න අගමැතිවරයෙක්ගෙන් අපිට වැඩක් නැහැ. සර්වාගමික සංකල්ප ඔළුවේ පුරවගෙන තමන්ගේම දරුමල්ලෝ ටික ඒ තනතුරු වලට දාගෙන අද බුද්ධ ශාසන අමාත්‍යාංශ මොකද්ද වෙන්නේ? ඒක සර්වාගමික කළා. දිමු ජයරත්න හැට අගමැති කරගන්න. කරුණාකර බුද්ධ ශාසන අමාත්‍යාංශේ අවමතරමින් එක්ක ජනාධිපති අතරට පත් කරගෙන එහෙම නැත්නම් අපිට විශ්වාසනක නිලධාරියෙක් ඉන්නවා ආරක්ෂක ලේකම් යටතටවත් පත් කරගෙන මේ බුද්ධ ශාසන අමාත්‍යාංශය සක්‍රිය කරන්න ඕනේ. මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අදටත් ක්‍රිස්තියානි කටයුතුකට බඳව ගන්න ක්‍රිස්තියානීන් විතරයි. ඉස්ලාම් කටයුතු දෙපාර්තමේන්තුවේ ඉන්නේ ඉස්ලාම් අයම විතරයි. බෞද්ධකේ කියලා බලන්න ඔක්කොම ඉන්නවා. මේක විශාල ගැටලුවක්. අපි මේ වෙනුවෙන් අනිවාර්යෙන් ඉදිරියේදී ඒ සටන දියත් කරනවා මේක දිනා ගැනීම ගැන.